ආයිබෝවන් සියලු දෙනාට ගමේ කොල්ලෙකුගේ කුමාරයෙකුගේ වෙනස බලමුද මේ ඉන්නේ කුමාරයෙක් අහලා බලමුකෝ මේ කතාව මංගල දෙයක් නේද අපේ සියල දේශපාලනය කරා තාත්තා කරා අවුරුදු 100ක් දේශපාලනය කරලා තියෙනවා ඉතින් අපේ ළමයි කරයිද නැද්ද දන්නේ නැහැ හැබැයි කරයිද නැද්ද කියන එක එයාලගේ අතේ තියෙන බෑ උට කරන්න ඕනොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙනවා නැත්නම් උඹේ සීයා තාත්තා කියලා කිව්වොත් වැඩි අවුල් වෙනවා මට වලින්න මට ගන්න ඊට පස්සේ ඉන්නා එන්න මම එහෙම ආපස්සට වදින තීන්දුව ගන්නේ නැහැ තව ආයේ අපේ ළමයි ඇවිල්ලා ණය ගෙවන්න සෙට් කරන්නේ නැහැ මම එයාට ගන්න ඕන නම් කෑෂ් ෆ්ලෝ එක හදලා දෙන්න කොහොමද ඒ තාත්තලා බාප්පලා පරම්පරා පිටින් අපෙන් ජීවත් වෙලා ඔහුත් අපෙන් ජීවත් වෙන ගමන් දැන් මේ දඟලන්නේ ඔහුගේ පුතත් මේ විදිහටම අපෙන්ම කාලා රටේම සම්පත් සූරා කාලා ජීවත් වෙන දේශපාලනයට ගේන්න. ඒ පරම්පරාව අරන් යන්න ඕන නිසා තමයි මෙයා මේ දේශපාලනය කරන්නේ. ඉතින් මේක තමයි මේ කුමාරවරුන්ගේ ක්‍රමය. මේ කුමාරවරු අපෙන්ම ජීවත් වෙන්න ආව කට්ටිය. මේගොල්ලෝ හිතන මේගොල්ලෝ හැර වෙන මේ රට පාලනය කරන වෙන කෙනෙක් නැහැ කියලා. අපි බලමුද තමුත්ත ගෙමෙන් ආව රම්බණ්ඩාගේ පුතා ඒ ගමේ කොල්ලා කියන කතාව. අහලා බලමු මේ වීඩියෝ එක. ජනාධිපති ධූරය ඔබවනවා, අමාත්‍ය ධූරය ඔබවනවා, පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි අපි මේ පුටුවේ වාඩි වෙනකොටම අපිට අදහසක් තිබෙනවා අපි ඒකෙන් බැහැලා යන දිනයක් හිතේ තබාගෙන තමයි පුටුවේ වාඩි වෙලා තිබෙන්නේ. අපි මේ පුටුවල চিරාත් කාලයක් වැජවීමේ අරමුණක් අපට නැහැ. අපිට ඉතාමත් පැහැදිලි සත්‍යවමනාවක් තිබෙනවා. මේ රට ඉතා විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායම අතරින් මේ දේශපාලන බලය අපේ අතට හුවමාරු කරගෙන තිබෙනවා. මේ හුවමාරු කරගත්තු බලය මේ බැටන් එක නුදුරු කාලයේදී ඔබට බාර දීමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ පුටුවල අසුන්ගෙන තිබෙන්නේ. මතක තබා ගන්න. අප කිසිසේත්ම මේ පුටුවල මල්ටි බොන් වගේ ඇලවිලා ඉන්න බලාපොරොත්තුවක් නැහැ. උන්ට මතක තියා. ඒ නිසා අපි සූදානම් කළ යුතු කවුද? මේ රට බාර ගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘද සාක්ෂිය තිබෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව ඒක දිගු කාලයක් නොවි. මේ රට බාර ගැනීම සඳහා අවශ්‍ය වන සූදානම් කරන පරම්පරාව කොහොමද ඒ ගමෙන් ආව තමුත්තේ ගමෙන් ආව ගමේ කොල්ලා දැන් හරි ඔබට තේරෙනවද මේ නාමල් රාජපක්ෂලා සහ ඇතුළු මේ විපක්ෂයේ පරණ දේශපාලඥයන්ගේ ආකල්ප සහ මේ අලුතෙන් පත්වෙච්ච ආණ්ඩුවේ අපේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ හිතන විදිය මෙන්න මේක තමයි ගිය ආණ්ඩුවල සහ මේ ආණ්ඩුවේ තියෙන වෙනස. ඉතින් මේක තේරුම් ගන්න බැරුව මිනිස්සු තවදුරටත් නාමල්ලා වගේ විපක්ෂයේ බංකොලොත් දේශපාලඥයෝ පස්සෙන් යනවා කියන්නේ ඒ යන මිනිස්සු නම් වෙන්න බෑ. ඉතින් මේ කාරණා බලලා මේ වීඩියෝ බලලා තේරුම් ගන්න මේ ඇවිල්ලා ඉන්න අලුත් මිනිස්සයා කවුද? මේ අලුත් මිනිස්සයාගේ දැක්ම මොකක්ද කියන එක. ඉතින් ආව දවසේ ඉඳලා ඇවිල්ලා අවුරුද්දක් යනකොටම ඒ මිනිස්සයාගේ වැරදි කියා පස්සෙන් එලවෙලවා ආණ්ඩුවේ අලුත්ම ආණ්ඩුවක් තියෙන්නේ අලුත් මිනිස්සු ටිකක් ඉන්නේ අලුත් මන්ත්‍රීවරු ඉන්නේ ඒ මිනිස්සුන්ගේ වචන වැරදුනත් ඒක බල නිකම් ඒ මිනිස්සු මේ අවුරුදු ගාන රට කරා වගේ ඒ මිනිස්සුන්ගේ කකුලෙන් අදින්න නැතුව මේ අනුර කුමාර දිසානායක කියන්නේ හොඳ මිනිස්සෙක් රට කරන්න රටට යම ආදරය කරන මිනිස්සෙක්. ඉතින් ඒ මිනිස්සයා ගෙන් අපේ රට ලවා අපේ රට හදා ගන්නව ඇරෙන්න ඒ මනුස්සයාව තවදුරටත් ප්‍රෙෂර් කරලා ඒ මනුස්සයට මේක එපා කරවලා මේ රට තවත් අගාධයකට ඇද දානවද නැතිනම් මේ හම්බ වෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක ජනතාව විදිහට අපි තමයි තීරණය කරන්න ඕනේ. මොකද විපක්ෂයේ උන් කොහොමදත් මේ ආණ්ඩුවෙන් කකුලෙන් අදින එක නවත්තන්නේ නැහැ. අපි විපක්ෂයේ කකුලෙන් ඇද්දත් අපි ජනතාවක් විදිහට සමාජ මාධ්‍යකරුවන් විදිහට අපි මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ලොකු හයියක් වෙන්න ඕන. වැරදි තියෙනවා නම් ඒවා පෙන්වා දෙන්න ඕන. මේ රට යහපත් වෙනකට ගේන්න. ඉතින් මේක තමයි රාජකුමාරයෙකුගේ අපේ ගමේ කොල්ලෙකුගේ තියෙන වෙනස. ඉතින් මේ ගමේ කොල්ලා මං යෝජනා කරන්නේ මේ ගමේ කොල්ලා අපි පණමෙන් රැකගත යුතු නෙවෙයිද? මේ කොල්ලා රැකගත යුතුයි. මේ තමයි දැනට මේ ශ්‍රී ලංකාද්වීපයේ බිහි වෙලා ඉන්න රටට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන එකම මිනිසා. මම දන්නේ ඉදිරියේදී බිහි වෙයිද කියලා. ඒ හැරුණකොට විපක්ෂේවත් මේ දේශපාලන ශ්‍රේෂ්ත්‍රයේ මෙහෙම ආදරය කරන දේශපාලඥයෙක් මේ මිහිපිට නෑ කියන එක තමයි මගේ අදහස. අපි රැකගමු අනුර කුමාර පණමෙන්.
අපි ගොඩ නගමු එකතු වෙලා අපේ රට ඉහිලන්නම් ඔබ සැමට අයිබෝවන්